ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනා මගේ YouTube channel එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. අපි අද බලමු කොහොමද WhatsApp status එක සම්පූර්ණයෙන් අපේ ෆෝන් එකට කිසිම app එකක් නැතුව download කරගන්නේ කියලා. මුලින්ම මේ වගේ ඔයාලගේ WhatsApp app එක open කරගන්න. දැන් updates කියන තැනට ගිහිල්ලා ඔයාලා download කරන බලාපොරොත්තු වෙන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මේ වගේ සම්පූර්ණයෙන්ම ඉවර බලලා ඉන්න දෙයක් කියන්න ඕනේ. සම්පූර්ණයෙන් බැලුවේ නැත්නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. හරි. ඊට පස්සේ ඔයාලගේ WhatsApp app එකෙන් අයින් වෙලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන files app එක open කරගන්න. තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් Samsung වගේ ෆෝන් වල නම් files app එක ඇතුළ ඉන්ටර්ෆේස් එක බලන්න ගන්න පුළුවන් ඔයාලට මේ වගේ. හරි. ඊට පස්සේ මේ වගේ වම් පැත්තේ උඩ තියෙන ඉරි තුනක් ඔයාලට පේනවා. ඒක එකපාරක් ටච් කරගත්තාම එනවා settings. ඒ settings වලට ගිහින් 6 වෙනියට තියෙනවා ටික් එකක් on කරන්න show hidden files කියලා. ඒක මේ වෙනකොට on කරලා නැත්නම් එකපාරක් ටික් එක on කරගන්න. හරි. දැන් බැක් වෙලා ඔයාලගේ files වල තියෙන WhatsApp කියන ෆයිල් එක හොයාගන්න. හරි. මේ WhatsApp කියන ෆයිල් එක ඕපන් කරගත්තාම තියෙනවා media කියලා ෆයිල් එකක්. ඒකත් ඕපන් කරගත්තාම ඔයාලට පේනවා අලුතෙන් ඇවිල්ලා තියෙන දෙවෙනියට status කියලා ෆයිල් එකක්. ඒක ඕපන් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් අර අපි කලින් බලලා ආපු status වීඩියෝ එක සම්පූර්ණයෙන්ම download වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඒ ඩවුන්ලෝඩ් වෙච්ච වීඩියෝ එක හෝ ෆොටෝ එක අපි කැමති ෆයිල් එකකට මේ විදිහට මූව් කරගන්න. අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් අපි බලලා ආපු ස්ටේටස් වීඩියෝ එක අපේ ගැලරියට මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා තියෙන විදිහ. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා පුංචි අඩුපාඩු තියෙන්නේ නැති. කොහොම හරි වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.